නයනි අනේ බලන්නකෝ මගේ අන්ඩර් පෑන්ට්ස් දෙකක් ඔය පැත්තට වැටලාද කියලා. ඔයා කියන්නේ ඔයාගේ අන්ඩර් පෑන්ට් දෙකක් නැති වෙලා කියලාද? ඔව් අනේ. හොයන තරම් දෙයක්ුත් නෙමෙයි. ඒ වුණාට හරි පුදුමයි. මීට කලිනුත් මගේ අන්ඩර් පෑන්ට්ස් දෙකක් මේ විදිහටම නැති වුණා. මං හිතන්නේ මෙහි භූතයෙක් ඉන්නවද කොහෙද ලේඩීස් අන්ඩර් පෑන්ට් කන. එක එක විදිහේ භූතයෝ ඉන්නවනේ. නයනි දැන් දිගටම මෙහෙ ඉන්නව නේද? ඒක තමයි. මහේෂ් කියන්නේ අපි මෙහි දිගටම ඉන්න ඕනි කියලා. මෙන්න මේ විවේකෙහිඳ තමයි සුද්දොත් මේ ගෙදර ගන්න කැමති. ඉතින් අපි මෙහි පදිංචි වුණා කියලා මල්ලිට ගිය අයිති වෙන එක නවත්තන්න බෑනේ. මං ඒ ගැන ලොයිස්ලත් එක්ක කතා කරලා තියෙන්නේ. මල්ලිගේ නමට ලියලා තියෙනවා නම් නීතියෙන් අයිති මල්ලිට. ගමේ ගෙදර ගැන ආසාවක් තියෙනවා නම් ඕගොල්ලෝ ඒ ගෙදර පදිංචි වග පෙන්වන්න ඕන. එතකොට ගේ විකුණ ගන්න පුළුවන් වේද? මල්ලිගේ අත්සන ඕන. Excuse me, sir. Can I help you? Can I help you, sir? Security! Sir, can I help you, sir? Yes. Yes, you can. How can I help you, sir? මට මේ කලර් දෙන්න. Sir, මේක ඩිස්ප්ලේ ඩමි එකක් විතරයි. සර්ට ඕන නම් මේ જાතියේ අලුත් එකක් දෙන්න පුළුවන්. I want this. This is not for sale, sir. I can give you a new one. What's the size, sir? Size. Any size. What? Any size. Any size? Yes. You should know the size, sir. Size. Size. This is for your wife? For your girlfriend? Your sister? Your mother? Then? For me. For you? Yes. Sir, this is ladies' pant section. The gents section is over there. Come with me, sir. Come with me. I want this. Okay. එයාට ඕනම නම් ඔන්නෙත් ගලවලා දෙන්න. මෙහාට වෙන්නකෝ. මේ සෑම්සර්නි. ඒක තමයි කිව්වේ පොඩ්ඩක් මෙහාට වෙන්න කියලා. සර් අද කොහෙද ගියේ? සර්? සර් මේ නයිනි මැඩම්නේ. සර් කවදාවත් නයිනි මැඩම්ව දැකලා නෑ වගේනේ.
යන්නකො කාමරේට. මං ඩ්‍රින්ක් එකක් හදාගෙන එන්නම්. සර් යන්න කාමරේට. යන්නයි කිව්වේ. මැඩම් බය වෙන්න එපා. සර්ගේ හැටි ඔහොම තමයි. ටික දවසක් යනකොට මැඩම්ට ගාණක් නැති වෙයි. සර් ඔය කැරකි බැලුවේ මැඩම්ගේ ඇඳුම දිහා. ඒ කිව්වේ? සර් ටිකක් කැමති ඇඟට තද වුණු ඇඳුම් ඇඳපු ගෑනු දිහා බලන්න. කරුණ සර් ගැන හොඳට දන්නවා වගේ. ඇයි මැඩම් මං දැන් මෙහාට ඇවිල්ලා අවුරුදු 3කටත් වැඩිනේ. මට කලින් මෙහාට ආපු අය නම් දවස් 2-3 ගියාලු. සර්ත් එක්ක ඉන්න බෑ කියලා. මැඩම් බය වෙන්න එපා. මං ඉන්නවනේ. සර් මම මේ ඩ්‍රින්ක් එක හදන්න යන්න හැදුවේ. සර් යන්නකො කාමරේට. නෑ නන්නිට තෑගි ගෙනල්ලානේ. මට මොකටද යාගේ තෑගි? පවුනේ මැඩම්. ඉතින් බලන්නකෝ ඔගේ මොනවද තියෙන්නේ කියලා. ඔයාම බලා ගන්න. මොනවාද මේ විකාර? මේක අලුත් හින්දා මැඩම්ට දෙන්නේ නැත්තේ. ඇන්දාම සර්ම හොරෙන් ගනි. කරුණා මං කැමති නෑ මේ විදිහේ විහිළු වලට. මැඩම් සෑම් මහත්තයා කියන්නේ ලෙඩෙක්නේ මැඩම්. ලෙඩෙක්? මේක පිස්සන් කොටුවක්ද? බලන්න මැඩම්ට හොඳටම කේන්ති ගිහිල්ලා ඉන්නේ. කේන්ති ගියාමත් ලස්සනයි. ඊට පස්සේ මැඩම්ට තෑගි ගේන්න එපා. තේරුණාද? තේරෙන්න ඔලුවක් දෙන්න එපයි. එයාට බන හොයාදී. ඊට පස්සේ මං වරකම් කරනවා. හොරකම් කරන්න ඕනේ නැහැ. මන් දෙන්න. හැබැයි මට කලින් සල්ලි ඕනේ. මට අත්‍රසට යන්න පුළුවන්. කරුණා ඉතින් මට යන්න දෙන්නේ නෑනේ. නෝනා ඔය හදන්නේ මගේ රස්සාව නැති කරන්න. කරුණාට තරම් රසට මට යන්න බෑ. මගේ කෑම රහයිද මැඩම්? මගේ කෑම රහ නැද්ද මැඩම්? ආ? සෑම් සර්ගේ සංගීතය. හරිම කරච්චලයක් නේ. සෑම්ද? එයාගේ වැඩේ ඉතින් ඕක තමයි. ටීවී එකක් රේඩියෝ එකක්වත් දාන්න දෙන්නේ. හරි කරදරයක්.
මොකද ඔය කරන්නේ? ඈ? ඔය කවුද? කවුද කොහෙද? තෝ ජාතකන මේක පළවෙනි වතාවට වුණා නම් අපිට යාට අවවාද කරලා ගෙදර යවන්න තිබුණා. මහේෂ් මහත්තයා මේ හිතන්න මේ කීවෙනි වතාවද කියලා. මිනිස්සු අපට දොස් කියනවා. මේවට කිසිම ඇක්ෂන් එකක් ගන්න නැහැ කියලා. මෙයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි ඉන්ස්පෙක්ටර්. මෙයා ලෙඩෙක්. ඒ වගේ කෙනෙක් රිමාන්ඩ් කරලා තියෙන එක පව් නේද? එහෙමනම් අපිට පිළිගත් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරන්න. එයා රෝගියෙක් කියලා. එච්චරයි. මේ විදියට ගියොත් නම් මට සිද්ධ වෙන්නේ මල්ලිව පිස්සන් කොටුවේ නතර කරන්න තමයි. මගේ ගිටාර එකත් ගෙනත් දෙන්න. මොකද්ද? එයාගේ ගිටාර එකත් ගෙනත් දෙන්නලු. ගිටාර එක විතරක් නෙමෙයි. ගෑනුන්ගේ අඬවැය මල්ලකුත් ගෙනත් දෙන්නම්කෝ. ලිංගික ආශාවන් කියන්නේ සාමාන්‍ය මනුස්ස හැඟීමක් නේ. වාඩි වෙන්න. ඒත් කලාතුරකින් ඒවා අසාමාන්‍ය විදිහට පිළිටනවා. මේක මේ ලැජ්ජ වෙන්න ඕන දෙයක්වත්, බය වෙන්න ඕන දෙයක්වත් නෙමෙයි. මොකද ලැජ්ජ වෙන්න ඕනේ නැත්තේ ડોක්ටර්? පොලිසි ගානේ උසාවි ගානේ රස්තිය අද වෙන්නේ අපිනේ. මානසික රෝගී තත්ත්වයක් තියෙන කෙනෙකුට ඒ රෝගී තත්ත්වයට අනුව නීතිය උනත් බලපාන වෙනස් විදියකට. සමහර වෙලාවට කසාදයක් බැන්දොත් සනීප වෙන්නත් පුළුවන්. කසාදයක්? ඔව්. ඒක නම් නැති ප්‍රශ්න ඇති කර ගැනීමක් ડોක්ටර්. ඒ මොකද? නෑ මං කියන්නේ මේ වගේ මිනිස්සෙක් ડોක්ටර්. ඒක ගැන අපි බලන්නම් ડોක්ටර්. අවශ්‍ය වෙන්නේ මැරේජ් සර්ටිෆිකේට් එකක්ම නෙමෙයි. සෙක්ෂුවල් රිලේෂන්ෂිප් එක. Okay. යමු ඇතුළට. කවුද? මං හිතන්නේ මහත්තයාගේ යාළුවෙක් වෙන්න ඇති. මොනවාද මෙතන වෙන්නේ? මේ මෙඩිකල් ට්‍රීට්මන්ට් එක. මෙඩිකල් ට්‍රීට්මන්ට් එක? එයාවේ දොස්තර කෙනෙක්ද? යන්කෝ. සෑම්? 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 මැඩම්? ඇයි මැඩම් මෙතන? මට සෑම් සර්ට ටිකක් කතා කරන්න ඕනේ. මැඩම්ට මොන හරි ඕන නම් මට කියන්න. මේ පැත්තට තනියම එන්න එපා කියලානේ තියෙන්නේ. එහෙනම් කතා කරන්න. සෑම් සර් මේ මැඩම්ට ටිකක් කතා කරන්න ඕනෙලු. එයා ඉන්නේ වෙන ලෝකෙක මැඩම්. අපි පස්සේ කතා කරමු. මැඩම්ට සෑම් සර්ට කතා කරන්න ඕන නම් මට කියන්න. හ්ම්?
මං කිව්වේ 200ක් කියලා. තව 100ක් ඕනේ. එන්න කරුණා. සෑම්? ඇයි සෑම්? රුපියල් 100ක් ඕන. රුපියල් 100ක්? මොකටද රුපියල් 100ක්? ඇයි රුපියල් 100ක්? තනේ අල්ලන්න. ආ? තනේ අල්ලන්න. කාගේද? කරුණගේ. හ්ම්. ආහා. ඒකට ගෙවලා නෑ. ඒකට තව 200ක් ඕනේ. කරුණාද සෑම්ද? එන්න සෑම්. මොකක්ද ඒ ගමන ප්‍රශ්නේ? තව 200ක් ඕන. තව 200ක් මොකටද? අනිත් තනේ අල්ලන්න. ඉස්සෙල්ලක රුපියල් 100යි. අනිත් එක ගණන් වැඩිද? දෙකම එක ගණන්. එතකොට කලින් එකට රුපියල් 100ක් ඇඩ්වාන්ස් පැන්දලා තිබුණේ. කරුණා සෑම් මහත්තයා සල්ලි වගේක් එහෙම දුන්නද? මොකද්ද මැඩම්? සෑම් මහත්තයා සල්ලි වගේක් එහෙම දුන්නද? සල්ලි? සෑම් මහත්තයා? ඇයි මැඩම් සෑම් මහත්තයා එහෙම කිව්වද? නෑ මං නිකන් ඇහුවේ. සෑම් මහත්තයා මගෙන් සල්ලි වගේක් ඉල්ලගත්තා. සර් කිව්වද මට දුන්න කියලා මැඩම්?
එයා වෙන මොනාට හරි වීදම් කරන්න ඇති. ඒක තමයි. මහේෂ් මහත්තයා කියලා තියෙන්නේ සෑම් මහත්තයා වීදම් කරන දේවල් ගැන හොයලා බලන්න කියලා. ඒක තමයි. වෙලාවකට මට පව් කියලා හිතෙනවා කරුණා. ඒක තමයි මැඩම්. ඉතින් ඔය වැඩේ කරන්න. මල්ලි මං යනවා. ඕම ඉන්න ප්ලීස්. මේක මල්ලිට ඔන්න මීට පස්සේ නයනිගෙවත් කරුණගෙවත් අල්ලපු ගෙදර ඉන්දුගෙවත් අණ්ඩපෑන් සොරකම් කරන්න බෑ. තේරුණාද? පාරේ යන කෙල්ලන්ගේ පස්සෙල්ලන්න ගියාම මොකද වෙන්නේ කියලා දන්නව නේද මල්ලි? මොකද්ද වෙන්නේ? කොල්ලෝ ගහනවා. කොල්ලෝ ගහනවා විතරක් නෙවෙයිනේ මල්ලි. පොලිසියෙන් අල්ලන් යනවා, කූඩුවට දානවා. ඊට පස්සේ උසාවිත් යන්න වෙනවා නේද? ඔන්න ඊට පස්සේ මං එහෙම එන්නේ නැහැ ඔයා බේරගන්න. ඔයා එනවද? මහේෂ් මේ ඕගලන් ඕන නාටකමක් නටා ගන්න. මාව මේ විකාර වැඩ වලට අල්ල ගන්න එපා. විකාර නටනවා මෙතන. නයනි සැරයිනේ. හොඳයි. ගේ විකුණුවත් සෑම්ට මොකද වෙන්නේ? මල්ලිට පුළුවන් අපිත් එක්ක කොළඹ ගෙදර නවතින්න. එහෙම නැත්තම් ඔය ඕන තරම් සින්හෝම්ස් තියෙන්නේ. ඕන සමන්. thank you. එතකොට කවුද ඉන්ට්‍රෙස්ටඩ් පාටි එක? ඔස්ට්‍රේලියන් කම්පැනි එක. හොඳ සල්ලිකාරයෝ. අපිට හිතා ගන්නත් බැරි හොඳ ගාණක් ඔෆර් කරන්නේ. සුද්දොත් එක්ක ඩීල් කරනකොට ඩොකියුමන්ට්ස් එක නම් හරියට තියෙන්න ඕන. සමන් තමයි ඉතින් ඒ ටික බලා ගන්න ඕනේ. අපි සෑම්ට කසාදයක් බඳලා දෙමු. ડોක්ටර් කියපු විදියට. එතකොට ගොඩාක් ප්‍රශ්න විසඳෙයි. එතකොට තමයි ප්‍රශ්න වැඩි වෙන්නේ. එහෙම වෙන්නේ කොහමද? එයාට තියෙන සෙක්ෂුවල් ප්‍රෙෂර් එකක්. වයිෆ් කෙනෙක් හිටියොත් ඔය ලෙඩ ගොඩාක් අඩුයි. එයාගේ ලෙඩේ නම් අඩුවේ. අපේ වැඩේ අවුල් වෙයි. මොකක්ද අපේ වැඩි? මල්ලි කවදා හරි කසාද බැන්දොත් මේගේ අයිති වෙන්නේ එයාගේ වයිෆ්ට. එතකොට ඉතින් අපි ටුවරිස් හොටෙල් දානවා තියා මේ පැත්ත බලාතට එන්න හම්බෙන්නේ කන්නේ. ඔයාට බේර ගන්න ඕනේ මේ ගෙදරද? මල්ලිවද?
කෙනෙක් එක්ක ඕන දෙයක් කරගත්තට කමන්නේ. ඇයි මගේ කාමරේට බින්නේ? මොන කාලකන්නික මත්ද මේක? මහේෂ් මේ මිනිහා මරන්න දාගන්නේ. ලැජ්ජ නැද්ද අපේ කාමරේට බින්නේ? මහේෂ් මෙයා ලෙඩෙක් නේ. ඔයාට අමතක වුණාද? අපි යමු කාමරේට මහේෂ්. මැඩම් මොකද මැඩම් මේ නෑ මේ හීනයක් දැකලා බය වෙලා. මේ දැන් ඔක්කොම හරි. කරුණ යන්න. කරුණ යන්න දෙමනවනේ. යන්න. යන්න. දෙන්නකෝ ඔක. සෑම් කාමරයට යන්න. නෑනේ. දෙමනවනේ. මල්ලි මල්ලි ඔක පොඩ්ඩක් නවත්තන්නකෝ. මල්ලි ඔයා දන්නවනේ අපි ඔයාව ආදරෙන් බලා ගන්නවනේ. ඔයාට අසනීපයක් නෑනේ මල්ලි. සාමාන්‍ය මිනිහෙක් විදියට ජීවත් වෙන්නකෝ. ඔයාව කසාද බඳින්න කිසිම ගෑණියෙක් කැමති වෙන්නේ නැත්තේ ඔයා මේ කරන විකාර වැඩ හින්දා. මල්ලි ගෑණියෙක් ඕනනම් කසාද බඳින්න ඕනේ නෑනේ මල්ලි. සහෝදරෙක් කරන දේවල්ද මං ඔයා වෙනුවෙන් කරලා තියෙන්නේ. Hi. Come on, darling. Do you think I'm a guitar? Come, darling.
I need my money. How much? My charge is 10,000. Taxi fare 3,000. Altogether 13,000. My brother has paid all those. I want my underpant. Then pay 2,500. This brand costs only 350 rupees. Here's 350. You can buy a new one. Stupid bastard. මනුස්සයෝ කෑනු ශරීරය හැදිලා තියෙන ගිටාර් ගහන්න නෙවෙයි. ඔහොම ගියොත් ඉතින් ස්පිරිතාලෙක තමයි මල්ලිට නතර වෙන්න වෙන්නේ. අපි කැමති නෑ එහෙම වෙනවට. අපි මල්ලිව බලා ගන්න. Mahesh, මල්ලි. ඔයා අපිත් එක්ක කොළඹ යන්න. ඔයාට ඕන කරන දේවල් එහෙ තියෙනවනේ. ඕන කරන අයත් ඉන්න ඕන තරම්. කොළඹ යන්න අපිත් එක්ක. අයියා යන්න කොළඹ. අයියලාගේ ගෙදර. මං ඉන්නවා මෙහි. මගේ ගෙදර. මේ ගෙදර නම් ඉන්න ලැබෙන එකක් නෑ. පිස්සන් කොටුවේ තමයි. ඇයි? ඇයි කියලා අහන්නේ ඇයි? ඇයි මෙතන වාඩි වුනේ? මොකද්ද ප්‍රශ්නේ? ඔය ඕන තරම් හිසීට් තියෙන්නේ? හැම එකම මට වාඩි වෙන්න බෑනේ. Excuse me. මේ අයියේ මේ බලන්නකො මෙයාමගේ අස්සට වෙනවනේ. අස්සටම ආවේ නේ. මහත්තයා මේ ඕන තරම් හිස්සීට් තියෙන්නේ. ඉතින් මම වාඩි වුණේ හිස් සීට් එකනේ. මහත්තයා ඉස්සෙල්ලා හිටියේ අතනනේ. ඕ. ඉතින් ඇයි සීට් මාරු කරේ? ඇයි සීට් මාරු කරන්න තානන්ද?
පිලවන්නයා මෙතන ප්‍රශ්නයක් නේ. මම බලාගෙන හිටියේ මල්ලි. ඔතන ප්‍රශ්නයක් නෑනේ. ඔය මහත්තයා කියන කාරණාව හරිනේ. ඉස්සෙල්ලා මේ නෝනානේ මාරු උනේ. පස්සනේ මහත්තයා මෙතෙන්ට ආවේ. නෝනාට සීට් මාරු කරන්න අයිතියක් තියෙනවා වගේම මහත්තයාටත් ඉඩ තියෙන ඕන් තැනකට මාරු වෙන්න අයිතියක් තියෙනවා. කරුණා පරිස්සමෙන් රිදෙනවා ඇති. මෙහෙම වෙලා මදි මේ කරන දේවල් වලට. මැඩම්ටයි සර්ටයිත් ලැජ්ජ කරනවනේ. අර කොල්ලෝ යනවා ඉවසන්න පුළුවන්. මේ බෙහෙත් දාන එක තමයි ඉවසන්න කරුණා දෙන්න මං කරන්න. වාසුවට කෝපි එකක් හදන්නකෝ. රිදෙනවද? දැන් රිදෙන්නේ. මොකද උනේ? කෙල්ලෙකුගේ පස්ස ඇල්ලුවද? අල්ලන්න කලින් කොල්ලෝ ගැහුවා. සෑම් මේ මල් ටික මං ඔයා කාමරෙන් තියන්න ආවේ. සෑම් ප්ලීස් දොර අරින්න. සෑම් ප්ලීස් දොර අරින්න මට යන්න. සෑම් ළඟට එන්න එපා. ළඟට આવුත් මං කෑ ගහනවා. කෑ ගැව්වොත් කරුණ එනවා.
සමහර දේවල් වලදී අපිට ටිකක් ඉවසන්න වෙනවා නයනේ. එයා ලෙඩෙක් නේ. ලෙඩෙක්? ඔව් ලෙඩෙක්. ලෙඩෙක් නම් ඉතින් දොස්තරලා කියන දේවල් කරන්න එපා. දොස්තරලා සනීප කරයිද? මොකද නැත්තේ? මානසික රෝග කියන්නේ හොඳ කරන්න බැරි ලෙඩ නෙවෙයිනේ. අපි සනීප කරාම කියමුකෝ. ඊට පස්සේ මොකද වෙන්නේ? සනීප වුණොත් එයා සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවත් වෙයි. එතකොට හරිද? හරි නැද්ද? මහේෂ් ඔයා කැමති නැද්ද ඔයාගේ මල්ලි සාමාන්‍ය ජීවිතයක් ගත කරනවට? මේ නයනේ. වාට නොතෙරෙන දේවල් ගැන කතා නොකර කට වහගෙන ඉන්න. නයනේ. කසාදයක් එහෙම පැන්දලා දරුවෙක් එහෙම ලැබුණට පස්සේ ජීවිතේ හැම දෙයක්ම නෝමල් වෙන්න පුළුවන්. ඉතින් අපි ට්‍රීට්මන්ට් පටන් ගමුකෝ. සර් මැඩම් කාමරේට ගිහලා දොර වහගත්තා දොර අරින්නේ නැහැ. මැඩම්ට සනීප නැහැ. දැන් මේ හොඳට හිටියනේ සර්. හරි හරි ඉතින් දැන් හොඳට හිටියා. දැන් සනීප නැහැ. ඒක ඉතින් සාමාන්‍ය නීතියනේ. නීතිමය කසාදයක් තියෙනවා නම් ස්වාමියා මැරුණට පස්සේ දීපල අයිති වෙන්නේ බිරිඳටයි දරුවන්ටයි. දොස්තරලා කියනවානේ කසාද බැන්දොත් මෙයාව සනීප කරන්න පුළුවන් වෙයි කියලා. මොකද කරන්නේ? මහේෂ් ඇත්තටම කරන්න ඕනේ මොකද්ද කියලා තීරණය කරන්න ඕන ඔයා. ලෙඩා බේර ගන්න ඕන නම් දොස්තර. ගෙදර බේර ගන්න ඕන නම් මම. හරි? ඔය මොකද කරන්නේ? මොකද ඔය කරන්නේ? ඒයි! නයනී! 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 එන්නකෝ නයනී! මොකද්ද? මොකද්ද තමයි? ඔයාගේ ගෙදර තමයි හොරා ඉන්නේ. මේ කෝට්ට දාලා මගේ වැලේ තියෙන පෑන්. අනේ ඉතින් ටිකක්. ඔය එන්නේ. හොරා. මොකද්ද නයනි මේ විකාර? එහෙනම් ඉතින් ගෙදර තියාගෙන ඉන්නේ. සෑම් ඉන්දු ගන්න පෑන්ට් එක මට දෙන්න. ඕක දෙන්න මං ඔයාලට මගේ එකක් දෙන්නම්. ප්ලීස්. Thank you. ඔයා යන්න මං එන්නම්. යන්න. මං ඒත් බැලුවා මගේ අන්ඩර් පෑන්ට්ස් වලට මොකද වෙන්නේ කියලා. දැන් ඉතින් ඔයාගේව ගන්න නැද්ද? මොකද නැත්තේ? ඉතින් ඔයත් ඉවසගෙන ඉන්නවා. චික් විතර. ඉන්දු. ඕකත් ඔයාගේ මස්සිනාටම දෙන්න. මේ ඔයාලට බැරි නම් මම පොලිසියට කියලා ඔය පිස්සම් කොටුවට ගෙනියනවා. සුද්දගේ වැඩ හරියට වෙලාවට 9ට කිව්වොත් 9යි 5ට නෙවෙයි. ටිකක් නම් පරක්කුයි තමයි. හැබැයි ඉතින් ලංකාවේදී සුද්දෝ දැනගන්න ඕනේ ලංකාවේ විදියට වැඩ කරන්න. මහේෂ් හොඳට මතක තියාගන්න සෑම්ගේ අසනීප ගැන සුද්දට දැනගන්න තියන්න එපා. මොකද මානසික රෝගියෙක්ගේ අස්සන බලංගු නැති බව සුද්ද හොඳට දන්නවා. Right. We agreed this matter months ago. Now it's up to you to complete the documents. Actually, the problem is
Mr. Watson, as I explained to you earlier, this property belongs to both Mahesh and his brother. Well, that shouldn't be a problem if the brother is willing to sell. Of course. So, what's the delay? At the moment, he's out of the country. Yes. But he'll be back in few weeks' time. Well, we could wait another few weeks. Okay. You can have 1 month. Thank you. That would be great. Thank you very much. But no more than that. Fine. සෑම් තැංක් යූ කියන්න නැත්ත Thank you. ඊට පස්සේ කාගවත් අන්ඩර් පෑන්ට්ස් හොරකම් කරන්න එපා. කෙල්ලන්ගේ පස්සවල් මිරිකන්නත් එපා. කරුණගේ කරුණාගේ තල්ලන්න එපා. මගෙත් බෑ. ලස්සනයි. සෑම් මේ සරත් මහේෂ් වෙලා තියෙන්නේ. ඔයාව බලා ගන්න අලුත් එක්කෙනා. Sir. සරත් මේ සෑම් මහත්තයා. හොඳ ගිටාර් ප්ලේයර්. Shall I play? ඔයා මේක බොන්න මං එන්න. එහෙම ලෙඩක් තියෙනවා කියලා පේන්නේ නැහැ නේ මැඩම්. එහෙම පේන ලෙඩක් නෑ.
මචංගේ පාසල. අනේ සෝරි මැඩම් මමත් දරු පවුල්කාරයෙක්නේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මට මොනහරි වුණොත් හරි හරි මට තේරෙනවා. මැඩම් මම ෂර්ටත් කියන්නම් සෑම් සර්ව ගෙදර තියාගන්න එපා. ඉස්පිරිතාලෙක නවත්තන්න. මැඩම්ලටත් කරදර වෙයි. අපි බලන්නම්. එහෙනම් බොහොම ස්තුතියි සරත්. එහෙනම් මම යන්නම් මැඩම්. හොඳයි. මේ වතාවේ නම් උසාවි නොදා බේරගන්න බැරි වෙයි. මොකද මේක පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි වතාව නෙමෙයිනේ මහේෂ්. උසාවියෙන් මොනවා වේද සමන්? අපිට කරන්න තියෙන්නේ මේ දෙකෙන් එකක්. මොකද්ද දෙක? එක වරද පිළිගැනීම. එතකොට වරදට දඬුවමක් ලැබේවි. එක්ක දඩයක් නැත්නම් හිර දඬුවමක්. නැත්නම් ওই දෙකම. අනිත් එක මොකද්ද? මෙයා මානසික රෝගියෙක් කියලා ඔප්පු කරන එක. හැබැයි සෑම් මානසික රෝගියෙක් කියලා උසාවිය ප්‍රකාශ කළොත් එයාගේ අත්සන වළංගු වෙන්නේ නැහැ. එතකොට අර ගෙදර වැඩේට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙනම් වරද පිළිගමු. දඩයක් ගෙවන්න වෙයි. හරි මන් දඩේ ගෙවන්නම්. හිර යන්නත් වෙයි. හරි ඉතින් හිර යන්නේ වැරදි කරපු කෙනානේ සමන්. එහෙම නැත්තම් ඔයා මට කියන්නේ සෑම් ලෙඩෙක් කියලා උසාවියේදී කියන්න කියලාද? මහේෂ් සෑම් ඇත්තටම ලෙඩෙක්නේ. ඉතින් ඔයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මට තියෙන ප්‍රශ්නේ ඔයාට මනුස්සකම් නැති එක ගැන. නෑනේ. ඔයා මට මනුස්සකම් උගන්වන්න එන්න එපා. දන්නේ නැත්තම් ඉතින් උගන්වන්න එපා. නෑනේ. ඔයා කඩ පරිස්සම් කරගෙන ඉන්න. මං කඩ පරිස්සම් කරගන්න. ඔයා පරිස්සමෙන් ඉලවන්න. මැඩම් තේ එක බීලා නෑනේ. ගෙන යන්න. වෙන තේ එකක් හදාගෙන එන්නද? එපා. ඇයි මැඩම් සනීප නැද්ද? කරුණාන්න. ඇයි? ඇයි කියලා අහන්නේ ඇයි? Shall I play for you? ඔන්න. තමුසේ හරිම වාතයක්. ඇයි? ඇයි කියලා අහන්නේ ඇයි? කරුණා කළා මට මගේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්න. මට කාගේවත් සංගීතයක් ඕනත් නැහැ. මට කවුරුත් ඕනත් නැහැ. මේ මං තමුසේගේ නෝනත් නෙමෙයි, අම්මත් නෙමෙයි, සහෝදරිත් නෙමෙයි, වැඩකාරිත් නෙමෙයි. ඇයි මැඩම්
සෑම් සර් කරදර කළාද? මොනවද සර් කරන්නේ? කියලා තියනව නේද මැඩම්ට කරදර කරන්න එපා කියලා? මැඩම්ට සනීප නෑ. කරදර කරන්න එපා. මේ කෙහෙල්මල ගහන්න ඕන නම් අන්න ඈතකට ගිහලා අපිට ඇහෙන්නේ නැති වෙන්න ගහන්න. මෙතන ගහන්නේ නැහැ තේරුණාද? කරුණා ඔයා කොහොමද සෑම් සර්ට එහෙම කතා කරන්නේ? සෑම් සර් මහේෂ්ගේ සහෝදරයා. එහෙම නැතුව සර් අහන්නේ නෑ මැඩම්. යනවා කුස්සියට. ඇයි? ඇයි කියලා අහන්නේ ඇයි? ඔයා මගේ අම්මත් නෙවෙයි, නෝනත් නෙවෙයි, සහෝදරයෙකුත් නෙවෙයි, වැඩකාරීත් නෙවෙයි.
සල්ලි නැත්නම් බලන්න බෑ. යන්න සර් යන්න. No money no so. සර් යන්නයි කිව්වේ මෙතනින්. නැත්තම් මම කෑ ගහනවා. සර් යන්නයි කිව්වේ මෙතනින්. නැත්තම් මම කෑ ගහනවා. සර් යන්නයි කිව්වේ මෙතනින්. මම කෑ ගහනවා. යන්න නැත්නම් මම කෑ ගහනවා. සර් යන්න. යන්න කිව්වේ සර්. මිනෝ මෙතන සල්ලිත් නොමිලේසෝ බලන්න. සර් යන්න. නෑ කිව්වේ. නැත්නම් මම කෑ ගහනවා. සර් යන්න. මම කෑ ගහනවා. මැඩම්! මැඩම්! යන්න කිව්වේ. මොකද මෙතන වෙන්නේ? මොකද මෙතන වෙන්නේ? මොකද වෙන්නේ? ආන්න මැඩම් සර්ගෙන්. ඉතින් මේ මනුස්සයට තලන්නේ? මං ආනකොට සර් දොර කඩාගෙන ආපු කාර්යද මැඩම්. වැරදි වුණත් මේ මනුස්සයා මරලා හරියනවද? එතකොට සර් ඇතුළට ආපු කාර්යද මැඩම්. මුකුත් උනේ නෑනේ දැන්. මොකුත් වෙන්න මානිද? මම නානකොට නේ. තමසිගොයි සෙට් එක සර් දැකලාම නෑනේ. නැගිටින්න සර්. අයියද සල්ලි කිව්වේ නැද්ද? යම්. යම්. හොඳට නාගන්නවා. මැඩම් සර්ට නම් සීනි හැඳි 3ක් දාන්න. පැණි රස වැඩිය හොඳ නෑ. සර් කැමතියි එහෙමනේ. අපි සෑම් සර්ට දෙන්න ඕනේ කැමති දේවල් නෙවෙයි. හොඳ දේවල්. දෙන්න මැඩම්. මං ගෙනියන්න. මං ගෙනියන්නම්. මැඩම් සර්ගේ කාමරයට යන්න එපා. මන් නෙමේ යන්න හොඳ නැත්තේ. කරුණා. ඇයි මේවා බලන්නේ? ආසහින්ද. බලනවා විතරක් නෙවෙයිනේ අල්ලන්නත් යනවනේ. ඇයි අල්ලන්නේ? ආසහින්ද. එතකොට කෙල්ලන්ගෙන් ගුටි කන්න වෙනවනේ. කෙල්ලෝ විතරක් නෙමෙයි කොල්ලොත් ගන්නවා. ඉතින් ඇයි ඒව කරන්නේ? ආසහින්ද. මට ආස හිතුනම මං කාගෙද අල්ලන්නේ? සෑම්ට අල්ලන්න කෙනෙක් ඉන්නවනම් වෙන කාගේවත් අල්ලන්න යන්නේ නැද්ද?
මීට පස්සේ එක එක්කෙනා පස්සේ යන්නේ නැත්තම් විතරයි. වෙන කවුරුත් ළඟට යන්නේ නැහැ. බැන්දට පස්සේ නෝනා ළඟට යන්න ඕනේ. එතකොට නෑනේ. මම නෑ. මං ඔයාගේ අයියාගේ. බැන්දට පස්සේ සෑම්ට නෝනා කෙනෙක් ඉන්නවා. නෝනට අන්ඩර්පෑන්ට්ස් ඕන තරම් තියෙනවා. ඕන තැනක් අල්ලන්නත් පුළුවන්. තුරුළු වෙලා නිදා ගන්නත් පුළුවන්. දැක්කනේ මහේෂුයි මායි ඉන්නවා. ඇයි සෑම් බලාගෙන හිටියේ? ආසයිද එහෙම ඉන්න? එහෙම ඉන්න පුළුවන් තමන්ගේ නෝනත් එක්ක විතරයි. මට කොහින්ද නෝනෙක්? නෝනෙක් ඕනම් බඳින්න ඕනේ. මාව කවුරුවත් බඳින්නේ නෑනේ. ඇයි සෑම්ව කවුරුවත් කසාද බඳින්නේ නැත්තේ? එක එක කෙල්ලන් පස්සේ යද්දි? ගෑනුන්ගේ අන්ඩර්පෑන්ට්ස් හොරකම් කරද්දි? කෙල්ලන්ගේ කීක තැන් අල්ලද්දි? කවුද කැමති එහෙම මිනිස්සෙක් කසාද බඳින්න? ඒ වැඩ නවත්තනවා නම් මං හොඳ කෙනෙක් හොයලා දෙන්නම්. කැමතිද? කසාද බඳිනකම් මං කාගේද අල්ලන්නේ? කසාද බඳිනකම් මං ඊට දෙන්නම්. හැබැයි කසාද බඳිනකම් විතරයි. මගේ විතරයි. කැමතිද? හොඳයි. කරුණ එන්න ඇතුළට. කරුණ එකක් අල්ලන්න කීයක් ගන්නවද? මොකද්ද මැඩම්? එක පැත්තක් අල්ලන්න කීයක් අය කරනවද? මට තේරෙන්නේ නැහැ මැඩම් මොනවද කතා කරන්න කියලා. මං අහන්නේ කරුණගේ එක තනයක් අල්ලන්න සෑම් මහත්තයාගෙන් කීයක් අය කරනවද කියලා. කපා ගත්ත නේද? කරුණා මේ බිස්නස් එක කරනවා මම දැකලා තියෙනවා. එක පැත්තකට කීයක් ගන්නවද? එක පැත්තකට කීයක් ගන්නවද? 200යි. මං කීයක් ගන්නද? මැඩම් ඉතින් 500ක්වත් ගන්න. එකකට? එතකොට දෙකටම 1000යි. වැඩි නැද්ද? මැඩම්ගේ ඉතින් වැඩිය වටිනවනේ. ඇඟිල්ල තෙමා ගන්න එපා. මම මැල්ලුම හදන්න. කරුණයින්ට. Yes, we do.
Thank you. සෑම් මෙන්න මෙතන තමයි ඔයා අස්සම් කරන්න ඕන සෑම්. මෙතන. Please use mine. Thank you. Made in China. දැන් චීන තමයි සේරම හදන්නේ. චීනු ගිටාර් හදන්නේ නැද්ද? සෑම් මෙන්න මෙතන අස්සම් කරන්නකෝ. Gregory Philip Watson. That's me. I'm the man who's buying your property. What property? විකුණන්න. කෝටි 10කට. ලොකු ගානක්. What's going on? What's going on? Yes, that's what I want to know. That's what I want to know too. Mr. Ratlayake. You're calling me? Yes, Mr. Ratlayake. No, that's not my name. What is your name? Ratnayaka. Oh, well. You are aware that you are selling your house to Mr. Watson, aren't you? What house? What is this? මෙතන අස්සම් කරන්නකෝ සෑම්. You're going to sell your home to us. Didn't your brother tell you? මම මල්ලිට කිව්වනේ. ඇයි මල්ලි කැමති වුණේ? මෙන්න මේක අස්සම් කරන්න මල්ලි අපිව අමාරුවේ දාන්න නැතුව. ප්ලීස්. සෑම් මෙතන කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා මෙතන අස්සම් කරන්න. එතකොට සේරම හරි. අස්සම් කරන්නකෝ. මෙන්න මෙතන. මෙතන. That seems to be a very long and intricate signature. Yeah. It's a long signature. This is disgusting. You should have told us before. What's going on? I am extremely sorry about this. What a waste of time. Hello. Your Chinese pen. You can stick it. Fuck you. මොකද්ද මේ නිහෝ? ඒ නාවින්නේ සන්තෝෂද? මට ඇති සන්තෝෂිකුත් නෑ මට ඇති දුකකුත් නෑ. මට තියෙන කනගාටුව අර අහිංසකයා ගැන ඔයාට කිසිම අනුකම්පාවක් නැති එක ගැන. කවුද දැන් අහිංසකයා? ඔයාගේ මල්ලි. හරි. මට මොකද්ද කරන්න කියන්නේ දැන්? දොස්තරලා කියද්දිත් එයාව සනීප කරන්න පුළුවන් කියලා ඔයාගේ කිසිම උනන්දුවක් නෑ. මං හිතන්නේ මේකේ මල්ලිටත් නැති වෙයි. සනීප වෙලා විවාහයක් වුණොත් මේකේ අයිති වෙන්නේ ඒ පවුලට. ඒ නෝනට. එයාගේ දරුවන්ට. ඒක වැරදිද? කොළඹගේ අපේ. ෆැක්ටරි එක අපේ. ඔයාගේ මල්ලි කවදාවත් එන්නේ නැහනේ ඒවා ඉල්ලගෙන. ඒවා අයිති අපිට.
කවදා හරි දවසක ඒවා අයිති වෙන්නේ අපේ ළමයින්ට. අපේ ළමයින්ට ඔව්. ඇයි? හැමදාම කොල්ල වගේ ඉන්නද හදන්නේ? ළමයි කීද නැද්ද? කී දෙනෙක් ඕනද? දුසිම එහෙනම් ඔයාට ගෑනු කීප දෙනෙක් කසාද බඳින්න වෙයි. ඇයි ඔය? මොකද්ද? අන්ඩර් පෑන්ට් එක. ඔයාට ළමයි දුසිමක් ඕනි කිව්වා නේද? එතකොට ඒක ඇඳන් මං නිදාගත්තොත් හරිද? නෑ බබා මං ඇහුවේ ඇයි ඒක අතනින් තිබ්බේ කියලා. ඒකට හේතුවක් තියෙනවා. ඔයාට ළමයි දුසිම ඕනේ එක සැරේද? එක එක්කෙනාද? එක සැරේ පුළුවන්ද? බලමු. බලමු. සෑම්. ඉතින් අර ජනෙල් ළඟ බලන් ඉන්නවා. කමක් නෑ. කමක් නෑ. මහේෂ්, එයාව තේරුම් ගන්න. අනුකම්පා කරන්න. අපිට ප්‍රශ්නයක් නෑනේ. ඔයා කියන්නේ යා අපි දිහා බලන් හිටියට කමක් නෑ. හරියට නිකන් බයිස්කෝප් එකක් බලනවා වගේ. එහෙම නැතුව ඔයා කැමතිද? ඔයාගේ මල්ලි පාරේ යන කෙල්ලන්ගේ, බස් වල යන කෙල්ලන්ගේ, පාක් වල ඉන්න කෙල්ලන්ගේ පස් අත ගහලා ඉස්සරහා ගෙදර ඉන්න ගෑණිගේ, ගෙදර ඉන්න සර්වන්ගේ අන්ඩර්පෑන්ට්ස් වරකම් කරලා පොලිසි ගානේ, උසාවි ගානේ ලගිනවට ඔයා කැමතිද? ඩොක්ටර් කියන විදියට එයාට ඕනේ ආදරයක්. එයාගේ ආසාවන් පිරිමහ ගන්න විකල්පයක්. අපි අහිංසකයා බේරගමු මහේෂ්. ඔයා හිතන්නේ වෙනස් වෙයි කියලාද? ඔව්. දැනටමත්. එයා දැන් පාර යන කෙල්ලන් පස්සේ යන්නේ නෑ. ළමී සත ගන්නෙ නෑ. ඉන්දුගේ කරුණාගේ අන්ඩර්පෑන්ට්ස් වරකම් කරන්නේ නෑ. එච්චරයි. ඕක අපිට මාළුක පාටුවත්ද? මොනවිලි ලැජ්ජ නැති වැඩද නයිනේ මේක. එතකොට ඉන්දුගේ කරුණාගේ අන්ඩර්පෑන්ට්ස් වරකම් කරන එක මීට වඩා හොඳයිද? ඔයාගෙත් පස් හත ගන්නවද? නෑ. එයා පස්සවල් අත ගන්න පස්සට තියෙන ආසාවට නෙවෙයි. අන්ඩර්පෑන්ට් එකට තියෙන ආසාවට. එයාට අන්ඩර්පෑන්ට් එකක් තියෙනවා නම් පස්සෙන් ඇති වැඩකුත් නෑ, ඉස්සරහින් ඇති වැඩකුත් නෑ. හැබැයි එයා සල්ලි වලට ගෑනුන්ගේ පපුව අත ගන්න නම් පුරුදු වෙලා තියෙනවා. ඔයා කොහොමද දන්නේ? මම දැක්කා කරුණා කැල්ලනවා. කරුණා මේ වැඩේ කරන්නේ සල්ලි අරගෙන. සෑම් අපි නොදන්න ගෑනු කී දෙනෙකුට සල්ලි ගෙවනවාද කියලා අපි කොහොමද දන්නේ? ඒක තමයි නම් මිනිහගේ ඇතේ සල්ලි කීයක්වත් රැඳෙන්නේ නැත්තේ. මහේෂ්, මං දවසක් සෑම්ගේ කාමරේට ගියා. ඔයාට කලබල වෙන්න දෙයක් නෑ. කලබල වෙන්න දෙයක් වෙන්නෙත් නෑ.
ඔයත් ඒ අහිංසකයට අනුකම්පා කරන්න පුරුදු වෙන්න මහේෂ්. අපි දෙන්න සෑම්ප පේරකමු. මොනවද කල්පනා කරන්නේ? ඔයා මගෙන් දවසක් ඇහුවා නේද? අපි ගේ බේරගමුද නැත්නම් මල්ලිව බේරගමුද කියලා. ඔව්. මං ඒකට ඔයාට උත්තරයක් දුන්නේ නෑනේ. නෑ. මට දැන් ඒකට උත්තරයක් තියෙනවා. මොකක්ද? අපි මල්ලිව බේරගමු. හරි පුදුම ගෑණියෙක් නයනේ. ඔය සෑම විතරක් නෙවෙයි මාවත් වෙනස් කළා. I love you, darling. I love you so much. I love you too. Sir. Sir. Sir, ඇයි දැන් කුස්සිය පැත්තෙන් නැත්තේ? Sir, එකකට 100 ගාන දෙන්න. සියට 50ක ඩිස්කවුන්ට් එකක්. එනවද? හරි එහෙනම් එකකට 50 ගාන දෙන්නකෝ. එනවද? ඔව් ඉතින් දැන් සර්ට තියෙනවනේ වැඩි වටින බඩු. ලස්සනයිනේ. හරි ලස්සනයි. ඇස් දෙක පියාගෙන කොහමද ලස්සනයි කියන්නේ? මම කන් දෙක අරගෙන ඉන්නේ.
Mm-hmm.